මොකක්ද මං ඒ කරේ හෙච් එක බ්ලයින්ඩ් ස්පොට් බලන එක වත් එහෙමද ඉගෙන ගත්තේ ඔයා ඩ්‍රයිවිං ඉගෙන ගත්තේ වගේ ඉන්ස්ට්‍රක්ටර් වගේ ටීචර් එහෙමද ඉගෙනුවේ ඒ කියන්නේ වගේ ටීචර් දන්නේ නැහැ කොහෙද බ්ලයින්ඩ් ස්පොට් එක තියෙන්නේ කියලා අන්න ඒක තමයි ගොඩක් අය රයිටර්ස් එක පාස් කරනාට පස්සේ හෙච් බ්ලයින්ඩ් ස්පොට් කියන එක බලන්නේ නැත්තේ මොකද ඔයා ඉගෙන ගත්තේ ප්‍රැක්ටිකල් නැති දෙයක් යන්තම් ටෙස්ට් එක පාස් වෙන විතරක් මොකක් හරි කරා මොකද එහෙම බලද්දි ප්‍රශ්න කීපයක් තියෙනවා එකක් තමයි ඔයගේ මෙහෙම හැරිලා බලද්දි කාර් එකේ කන්ට්‍රෝල් එක නැති වෙන්නත් පුළුවන් අනිත් එක ඩ්‍රයිව් කරද්දි වගේ ඇස් දෙක පාරේ ඉස්සරහමයි තියෙන්න ඕන අනිත් පැත්ත ගොඩාක් වෙලා බලන් ඉන්නකොට ඉස්සරහ වෙන දේවල් දන්නෙත් නැහැ අන්න ඒක තමයි හරියට හරි දේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න මම චමිත වික්‍රෝඩ් එකේ හිටපු ටෙස්ටර් කෙනෙක් ඩ්‍රයිව් ටෙස්ට් 1800ක් විතර කරපු කෙනෙක් සහ වික්‍රෝඩ් එකේ ඉද්දි ටෙස්ටර්ස් ලවත් මම පුරුදු කරපු කෙනෙක් විදිහට අපි දන්නවා හරියට හරි දෙයක් ඉගෙන ගන්න එකේ වැදගත්කම මොකද මේ ජොබ් එක වෙන එකක් වගේ නෙමෙයි ඇක්සිඩන්ට් එකක් වෙනකොට ඔයාගේ රෙසියුමේ එක බලන්න ඔයා කවුද හොඳ කෙනෙක්ද ඔයාට ඩිග්‍රියක් තියෙනවද ඔයා ડોක්ටර් කෙනෙක්ද ඉංජිනේර කෙනෙක්ද ඔයා මිලියනර් කෙනෙක්ද කියලා බලන්න ඩිසාස්ටර් එකක් වෙන්න පුළුවන් වැරද්දක් වුණොත් ඒක ඔයාගේ සල්ලි වලින් ඔයාගේ තනතුරෙන් හදාගන්න බැරි දෙයක් වෙන්න පුළුවන් හරියට හරි දේ ඉගෙන ගන්න හරි කෙනෙක්ගෙන් හැමදේම දෙයක් ඉගෙන ගත්තේ හේතුව හොයාගෙන ඉගෙන ගන්න කවුරුත් කියනවට ඔහේ කරගෙන යන්න එපා උදාහරණයක් විතර ඔයා සුපර් මාකට් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරගෙන ඔයා ගෙදර ගිහිල්ලා අයිස්ක්‍රීම් එක දාන්නේ කබඩ් එකක් ඇතුලෙන්. ඔයා ෆ්‍රීස් එකෙන් දාන්නේ. මොකද ඔයා දන්නවා අයිස්ක්‍රීම් එක කබඩ් එකෙන් දැම්මොත් දිය වෙනවා. ඒකෙන් තමයි ෆ්‍රීස් එකෙන් ඇතුලෙන් දාන්නේ. ඒ වගේ ඔයාගේ ටීචර් හරි කවුරු හරි දෙයක් කිව්වයි කියලා ඔහේ ඒගොල්ලෝ කියපු දේ කරගෙන යන්න එපා. හේතුව හොයාගන්න. ඕන ප්‍රශ්නයක් අහන්න. අහන්න. ඇයි මම මේක මෙතන කරේ? ඇයි මොකටද මේක කරේ? කවුරුවත් කියනට මෙන්න මෙයා කිව්වා ඒක නිසා මම මේක බලනවා මිරේක බැලුවා මම මෙතන කාර් එක නැවතුවා එහෙම කරන්න එපා ඕන ප්‍රශ්නයක් අහන්න ආලා හරියට ඉගෙන ගන්න all the best මම චමිත ලොකිතාන from lessons to drive driving school